ඕ මේ දවස්වල ළමයි කක්කක්වත් හැදිලා සතියකින් විතර මම මේ නාගත්තා. ඒවල් පීරාඩේ නාල සුදු බහට්ටිය වගේ මම ඉන්නවා පූර්ණ. බේසික්ලි තමයි මම අද කේක් එකක් හදන්නේ අලි බටර් කේක් එකක්. ඉතින් මම කියනවා නම් ඉතින් ඇත්තටම කියනවා නම් බටර් කේක් කිව්වට මේකේ බටරුත් නෑ වගේ නිකන් දැන් ඔයාලට පේනවා නේද? ඉතින් මම පාළුවේ බිත්තරේ දබාගෙන ගසා ගන්න යන්නේ. ඕ ගතර. මම ළමයි ටිකක් වෙලා මම දැන් ගස්සනවා මොකද චුට්ට කහට මෙහෙට වෙන්න බෑ. ඕන දෙවෙනි එකක් දාගත්තා. දාගෙන ඒකට උන් ගසාගෙන යනවා. මේ මන් දන්නේ නෑ මේක ගහනම විතර යන්නේ මම පැයක් තිස්සේ කෙලියා මන් දැන් උකට. අනිත් තුන්වෙනි එකත් ලාස්ට් වෙනට දාගත්තා. දාගෙන දැන් මේකත් උන් ගසා ගන්නවා. එන්නේ තුනක් ඉන්නේ හතර දුක දැම්ම හැබැයි මම ඒ දාගෙනත් මම දැන් මේ ගසාගෙන යනවා. මම දැන් මේ උඹලා හිතන්නේ කොහොමද මේක ගසන්නේ කියලා. ඔය දන්නවද මම අල්ලපු ගෙදර තඩි නාම්බව මතක් කරගෙන තමයි මේක ගහන්නේ. හිතේ තියෙන ක්‍රෝධය හැමදේම මම එකතු කරලා මේක ගහන්නද. ඕ ෂීට් දැන් ඔය ලෝනේ මේ මම හිතපු නැති වගේ දෙයක්. මොකද මට ඒක කඩා ගන්න බැරි වුණා. කඩා ගන්න කියලා මම හත් පොඩි අනාගෙන දී ගත්තා. කරන්න දෙයක් නැහැ. ඉතින් මම කොහොමද වැඩක් කරන්න ගත්තාම හත් පොඩි නා ගන්නවා. අනේ ඉතින් මට කියන්න තරහදියා තිබ්බේ නෑ ළමයි මං කඩේ නැන්දට කියලා මම 150ද 250ද කොයිද දාගෙන උර වලට දාගෙන අරන් ආවා. මොකද ඉතින් ගෙදර ගෙනලා කියලා හවල් එකේ දාලා එනවා. දැන් මේ උඹලා හිතන්නේ මම මේක මේ ස්පීඩ් දාලා කියලා නෑ අකෝ. මේ මගේ දක්ෂතාවය බලපල්ලා ගහන ගැහිල්ල. ඒවා මේ අපි පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි උන්ටට ගහලා පුරුදු මිනිස්සු අපි. මෙහෙමයි ඉතින් පාන් පිළි දෙපාරක් විතර දාගන්න උනා මොකද අපේ ගෙදර වාචන හොයනවා කියන්නේ පොඩ්ඩක් අමාරුයි. ඒසර දැන් ඔයාලට පේනව නේද මම ওই දාලා ලයිස්ලි කාර්යකවනවා. මම මේක මේ ස්ලෝ මෝෂන් දාලා නෙමෙයි බා. මට මේවා මේ ආයේ nothing වැඩ දාන්නවනේ. ඊට පස්සේ ඉතින් අපේ ගෙදර බඩු භාණ්ඩ හොයාගන්න පොඩ්ඩක් අමාරු අවස්ථාවක් තිබ්බා. ඊට පස්සේ හම්බෙච්ච හැන්දකින් මං හැඳි ගියා. ඒ වැඩිත් හරියන්නේ නයිස්ලි නැවතත් මාගේ උපකරණ අරගෙන නැවතත් දාත් බදලා ගහන්න ගත්තා. මං හිතන්නේ කේක් එක ළමයි හරියන්නේ නැති වෙයි. මට යක්කු කිව්වේ නෑ මෙහෙම ගහන්න කියලා ඒත් මං ගැහුවා. බේසික්ලි මගේ වැඩේ දැන් ඉවරයි ළමයි. දැන් මම යන්නේ මගේ හදවතට. මගේ හදවතට ඒක දාලා පසාරු කරගෙන පුච්චා